හායි යාළුවනේ good morning. අද උදේට රොටි හැදුවා. ඊට පස්සේ ඉතින් දවල්ට නම් බත් ඉව්වා. වැව් මාළු වියලා, පරිප්පු හදලා, කොළමැල්ලුම් හදලා, සෝයා මීට්. ඊට පස්සේ ඉතින් බත් කාලා හවස් වෙලා ඔය බලන්නකෝ සරුංගලයකුත් හදාගෙන වෙලට ගියා. චූටිවත් අරගෙන. එයා ගොඩක් ආසයිනේ සරුංගල් අරින්න. ඒ මදිවට මේ සරුංගල් මාසෙනේ. ඒ හින්දා චූටි සරුංගලයකුත් හදලා අපි 3 දෙනා ගියා වෙලට. ඕම් බලන්නකෝ චූටි තාත්තයි සරුංගලේ අරින විදිය. ඔන්න ටිකක් මහන්සි වෙලා සරුංගලේ උඩ යවා ගත්තා. දැන් නම් ඉතින් මුරුක්කුවක් හපන ගමන් සරුංගලයට නූල දෙන්න තමයි තියෙන්නේ. හැන්දේ අහස දිහා බලාගෙන ඉන්න මම නම් හරීම ආසයි. මේ වෙලාවට දැනෙන නිදහස කියා ගන්න වචන නෑ. සීතල හුළඟත් ඇඟට වැදෙද්දි දැනෙන සනීපේ. ඔයාලත් අපි වගේ නිදහස් තැන්වලට කැමතිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මේ වගේ දේවල් සල්ලි වලට ගන්න බෑ. සොබාදහම විසින් නොමිලේ ලබා දෙන දේවල් නේ යාළුවනේ. ප්‍රශ්න කෝටියක් තිබ්බත් මේ වගේ තැනකට ආවහම හැමදේම අමතක වෙනවා. මටත් අම්මා කෙනෙක් කියලා අමතක වෙනවා. ඒ වෙලාවට මමත් පොඩි ළමෙක්. ඔන්න එහෙනම් යාළුවනේ අදට අපි ගිහින් එන්නම්. මේ වගේ ලස්සන වීඩියෝ දිගටම බලන්න නම් අපිව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අපේ වීඩියෝ ලස්සන නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. බයි යාළුවනේ.